welcome back to my YouTube channel. ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් මං අද ඔයාලා එක්ක share කරගන්න යන්නේ journal reset එකක්. මොකක්ද මේ journal reset එක කියලා හිතනවා නේද? ඔව් ළමයි, මට මේ අවුරුද්ද පටන් ගත්ත දවසේ ඉඳලම journaling කරන්න බැරි වුණා. ඉතින් මං හිතුවා හරි කමක් නැහැ. මෙහෙම ඉන්නවට වඩා ඔගස්ට් වල ඉඳලා හරි journaling එක continue කරන්න ගන්නවා කියලා. ඔයාලටත් මං වගේ මේ ඉයර් එක පටන් ගද්දිම ජර්නලින් කරගන්න බැරි වුණා නම් මේ වීඩියෝ එකෙන් මං ඔයාලට අයිඩියා එකක් දෙන්නම් කොහොමද සිම්පල් රීසෙට් එකකින් ජර්නලින් කන්ටිනියු කරන්න කියලා. ජර්නලින් කියද්දී ඒකෙත් ගොඩාක් කැටගරිස් තියෙනවානේ යාළුවනේ. බුලට් ජර්නල්, ග්‍රැටිටියුඩ් ජර්නල්, ජංක් ජර්නල් වගේ ගොඩක් ඒවා තියෙනවා. ඒ වුණාට මං ෆලෝ කරන එක එහෙම ස්පෙસિෆික් ටොපික් එකකට විතරක් අදාළ දෙයක් නෙවෙයි. මම මගේ ජර්නල් එක මේන්ටේන් කරන්නේ මගේ හිතට දැනෙන විදිහට මේ ඔක්කොම මික්ස් කරලා. මං ඔයාලටත් මේක කියන්න හේතුව ඔයාලටත් පුළුවන් ඔයාලගේම ස්ටයිල් එකේ ජර්නලින් කරන්න. හරි, දැන් මුලින්ම මං සිම්පල් ජර්නලින් එකකට ඇඩ් කරන්න ඕනේ කියලා මට හිතෙන දේවල් ටික රෆ් නෝට් එකක ලියා ගන්නයි යන්නේ. ඉතින් මේ ඉයර් ජර්නලින් එකට මං යූස් කරන්නේ මගේ පරණ කම්ප්ලීට් කරගත්තේ නැති ජර්නල් බුක් එකක්. ඇත්තටම පරණ ජර්නල් බුක් එකක් කිව්වට ඒක පොඩ්ඩක් ස්පෙෂල්. ඒක තමයි මගේ ෆස්ට් ජර්නලින් බුක් එක. ඉතින් මං දැන් ඒ බුක් එක මේ පාර රීසෙට් ජර්නල් එකක් විදිහට යූස් කරන්න හිතුවා. එන්නකෝ මම මගේ ෆස්ට් ජර්නල් එකේ සමහර පේජස් ඔයාලටත් පෙන්වන්න. මේකේ මං ආසම ඒකේ තියෙන කැලෙන්ඩර් එකට තමයි යාළුවනේ. ඒක මම්ම හදපු එකක්, ෂෝක් නේද? ඉතින් මේ ජර්නල් එකේ මං කැලෙන්ඩර් එක වගේම මගේ goals, bucket list, ඒකේ මං කියවපු books list එක, ඊට පස්සේ travel කරපු places, mood tracker, period tracker, ලස්සන cover pages වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඇත්තටම මෙහෙම ජර්නලින් කරන එකෙන් අපිට ලස්සන memories document කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සන ජර්නලින් ideas තියෙනවා නම් ඒක මාත් එක්ක share කරගන්න comment section එකේ comment කරන්න අමතක කරන්න එපා. හරි, දැන් අපි ඔගස්ට් month journal එක පටන් ගමු නේද? මේකේ මං ඔගස්ට් month cover page එක ලියාගත්තට තව ටිකක් ඉයර් එකට පොදුවෙන් ඇඩ් කරන්න අවශ්‍ය දේවල් ටිකකුත් ලියාගත්තා. ඒවත් මොනවද කියලා වීඩියෝ එකේදී ඔයාලටත් පෙන්වන්නම්. මං ඔගස්ට් month එකේ theme එක විදිහට තෝරගත්තේ mushrooms. ඉතින් අර අපි චූටි කාලේ ආසාවෙන් බලන කාටුන් වල එනවා වගේ ලස්සන මෂ්රූම් දෙකක් ඇඳගත්තා. ඒක කලර් කරා, තව ටිකක් සිම්පල් ඩිසයින්ස් දාගත්තා. මේක තමයි මගේ ඔගස්ට් month cover page එක. ලස්සනයි නේද? හරි, ඊළඟට මං මගේ මේ අවුරුද්දේ goals ටික ලියා ගන්නයි යන්නේ. මේ අවුරුද්ද 2026 නේ. ඉතින් මං goals 26ක් මේ අවුරුද්දට ලියා ගන්න හිතුවා. ඒ ටිකත් ලියාගෙන චූටි ඩිසයින් එකකුත් ඇඩ් කරා. ඔන්න ඉතින් ඒ වැඩේත් හරි. හරි යාළුවනේ, දැන් මං කරන්න යන්නේ පොඩක් වෙනස් වැඩක්. ඒක තමා මගේ ජර්නල් එකේ gratitude page එකක් එකතු කරන එක. ඒ කිව්වේ මම පොඩක් law of attraction කියලා කියනවානේ. ඒ chapter එකට ආස කෙනෙක්. ඉතින් මම මගේ ජර්නල් එකේ page එකක් වෙන් කරනවා අපිව මවපු ඒ බලවේගේ ඒ ශක්තියට thank you කියන්න. මගේ future එක ගැන, present එක ගැන, ඒ වගේම past එක ගැනත් ඒකේ සඳහන් කරනවා. දැන් මං කරන්න යන්නේ calendar එකක් ලියාගන්න එක. මං කලින් පෙන්නා වගේ ලස්සන ක්‍රියේටිව් කැලෙන්ඩර් එකක් හදන්න තරම් නම් මට වෙලාවක් නෑ ළමයි. මොකද මං යුනිවර්සිටි ප්‍රැක්ටිකල්ස් අසයින්මන්ට්ස් එක මේ දවස්වල ටිකක් බිසි වෙලා ඉන්නේ. ඉතින් මං ඔගස්ට් වලනේ මේ ජර්නල් එක පටන් ගන්නෙ. ඒ නිසා කැලෙන්ඩර් එකත් ඒ විදිහටම ඔගස්ට් වලින් පස්සේ තියෙන මාසවලට තමයි හදාගත්තේ. ඒකේ පොඩ්ඩක් ස්පෙෂල් බර්ත්ඩේස්, ස්පෙෂල් ඉවෙන්ට්ස් තියෙන දවස් ටිකකුත් මාක් කරගත්තා. ඒ පේජ් එකෙත් භාගයක් ඉතුරු වුණා මට ළමයි. මං ඒක එහෙමම තියාගත්තා. ස්පෙෂල් ඉවෙන්ට්ස් මොනවා හරි තියෙනවා නම් ඒකේ නෝට් කරගන්න. දැන් මේ ටික තමා මං අර කලින් කියපු ඉයර් එකටම පොදුවෙන් සමහර දේවල් තියෙනවා කිව්වනේ ඇඩ් කරන්න. ඒ ටික.
දැන් තියෙන්නේ ඒ මාසවලට අදාළ අවශ්‍ය දේවල් ටික ලියාගන්න එක විතරයි. හරි. දැන් අපි ඒ ටික කරමු. මුලින්ම මං ඇඩ් කරගන්නේ හැබිට් ට්‍රැකර් එකක්. ඒක එහෙම කිව්වට වෝටර් ට්‍රැකර් එකක් කියන්නත් පුළුවන්. මොකද මම මේ යුනිවර්සිටි වැඩත් එක්ක බිසි වෙන නිසා මට වතුර බොන්න අමතක වෙනවා. ඒ නිසා මං ඒ වගේ දෙයක් ඇඩ් කරගන්න ඕන කියලා හිතුවා. යාළුවනේ ඔයාලා නෝටිස් කරන්න ඇති මගේ ස්ටඩි ටේබල් එක පොඩ්ඩක් වෙනස් වුණා. හේතුව මං කලින් වීඩියෝ එක කරේ ගෙදර මගේ ස්ටඩි ටේබල් එකේ. දැන් මං හොස්ටල් එකට ආවට පස්සේ ඔය තියෙන්නේ මගේ හොස්ටල් ස්ටඩි ටේබල් එක. හරි. ඔන්න දැන් කතාවේ මගේ හැබිට් ට්‍රැකර් එකත් ඉවරයි. හරි. දැන් අපි වීඩියෝ එකේ අන්තිම හරියට ඇවිල්ලා ඉන්නේ. අන්තිමේට මං ඇඩ් කරගන්නවා නෝට්ස් සහ ලෙසන්ස් කියලා පේජ් එකක්. නෝට්ස් වල මං යූස් කරන්නේ ඒක ඉම්පෝටන්ට් දේවල් මොනවා හරි තියෙනවා නම් ඒක නෝට් කරගන්න සාමාන්‍යයෙන් එක්සෑම්ස්, මගේ ප්‍රැක්ටිකල් සබ්මිෂන් ඩේට්ස්, ඇසයින්මන්ට්ස්, යුනිට් එක්සෑම්ස් වගේ තියෙන දේවල් නෝට් කරගන්න. ඊට පස්සේ ලෙසන් කියන එක මං යූස් කරන්නේ මේ මාසය තුළ මං ලබාගත්ත එක්ස්පීරියන්ස් සහ පාඩම් ලියා ගන්න. මේක තමයි මගේ ඔගස්ට් මන්ත් ජර්නල් එක. වගේම මේක රීසෙට් ජර්නල් එකක් වගේ. So වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවා ඔයාලට thank you. Bye bye and see you in another video soon. Lots of love from Rosebook Pages.